ඔන්න සොක්නතු අදාවා බබා. ඉතින් අපි දෙන්න ලස්සනට ලෑස්තිලා කොහෙද යන්නේ කියලා හිතනවාද? හිතනවානේ. ඔයගොල්ලෝ හිතනවාද? ගොඩ දවසක වීඩියෝ එකක් අරන් ගියන්නේ. ඉතින් අදාව ඔයගොල්ලන්ව හම්බ වෙන ලස්සන වීඩියෝ එකක් කරන්න හිතාගෙන මගේ සීට් බෙල්ට් එක දාගෙන නේ. ඉතින් මගේ බර්ත්ඩේ එක තිබුණා ගිය අවුරුද්දේ ඔයගලට මතක ඇති මම වීඩියෝ එකක් කරා අපි දෙන්න ගෙවරකට ගියා. ඉතින් ඒකත් ගිෆ්ට් එකක්. මේ අවුරුද්දේ අපි දෙන්න යනවා ස්ටේකේෂන් එකකට. ඒකත් ගිෆ්ට් එකක්. ඉතින් මේ පාර ගිෆ්ට් එක දුන්නේ මගේ මහත්තයා. ඉතින් අද අපි දෙන්න යන ගෙවර නෙවෙයි. ඉතින් අද සතියන්ත වෙනකන් හිටියා මගේ බර්ත්ඩේ එක තිබ්බ වීක් ඩේ එකක් දවසේ. ඉතින් අපි දෙන්නම බිසි වෙලා හිටියා. ඉතින් අපි තෝරගත්ත සතියන්ත සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අද අපි යන්නේ හොටෙල් එකකට. ඊට කලින් ගිහින් නෑ. ඉතින් අපිත් එක්ක යමු අද හොටෙල් එකට. ගිහිල්ලා අපිත් එක්ක දවසක් ගත කරලමු මොනවද ඒක තියෙන්නේ කියලා බලලා එන්ජොයි කරලමු. හලෝ අප්ඩේට් දෙන්න ආවේ ඔයගොල්ලන්ට මම තාම අපි යන ගමන් ඉන්නේ. ළඟට වෙවිලා තියෙන්නේ. ඉතින් මම වෙන ගමන් වැඩි වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ගිහිල්ලා වීඩියෝස් කරන්න තියෙන නිසා. නැත්නම් වීඩියෝ එක දික් කරනවානේ. මට දැන් පේනවා මගේ වම් අත පැත්තෙන් Queen Elizabeth නැව. යේ මේක තමයි අද රැට ගත කරන්නේ. මගේ birthday gift එක. අපි පළවෙනි වතාවට තමයි Queen Elizabeth එකට එන්නේ. ඉතින් පොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. අපි ආවා Queen Elizabeth hotel එකට. ඉතින් අපි ආවා. මේ තමයි පාකින් එක. අපි යන්නේ වහින්නේ ඇතුළට. Oh my god. සිරාවට වර නිකන් අතරම තමයි ඉතින් මේක ඒකට හොටෙල් එකකට යනවා නෝමල් හොටෙල් එකකට වඩා මේ යන එක වෙනසක්. What? මේක ඔරිජිනලි මේ නිල් ගල්ලා තියෙන එක රතු තිබිලා තියෙන ඉස්සර. දැන් පාට වෙනස් කරලා. ඕ මේකේ ලොකු. මේක සෑහෙන්න ලොකුයි. ඕ අය ආගත්ත නැද්ද? අපි දැන් හතර මංගලා ඉල්ලේ අපි දෙන්නට හොයාගන්න. Kindly use the next door. මේක confusing hotel එකක් නවා. අපි දැන් මම හොටෙල් එකට හොයාගන්න බෑ. මේ නම් ගහලා තියෙන sun deck, single deck, upper deck, quarter deck, one deck. ඉතින් අපි ඉන්නේ sun deck එකේ CU. මාර්ගෙන් අදිලා හොයාගත්ත කොහෙන්ද ඇරෙන්නේ? This way. Okidoki. This is මොකද නම්බරේ? 805 8.115 8.120යි.
1:22 not this way. නෙවුල අතරමං යනවා කියන එක ඇත්ත තමයි. Whoa. 8115. එළියට යන චෙක් අවුට් වෙන්න නම් 10ට විතර යන්න. පෙරූම් එක නැති වෙලා. මේ හෙල්ප් කරන්න කවුරුත් නෑ. අපිම හොයාගන්න ඕන. ඔක්කොම සෙල්ෆ් සර්විස් තියෙන්නේ. යේ හොයාගත්තා. යන්නේ. මගේ ෆෝන් එකේ සික් කරේ. ආව සිටි වේව් එකක් තියෙන්නේ මූද නෑ. සිටි වේව් එකක් වඩන්න නැත්තේ. නැව් පේනවා. දැන් මේ ස්විෆ්ට් එකට වැඩට එන්න කට්ටිය. මම හිතන්නේ මෙයාලා තමයි ගයිඩ් කරන්න ඉන්නේ. අපි බැල්කනියත් එක්ක කැප්ටන් රූම් එකක් තමයි බුක් කරේ. මම නෙමෙයි. ඒක වල ටැග් එකක් තරතුකින් ටැග් එකක් මට. ඉතින් අපි උත්සාහ කරේ සිටි view එක නැතුව ඕෂන් view එක ගන්න. නමුත් ඕෂන් view rooms fully booked. ඉතින් අපිට අප්ග්‍රේඩ් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ view එක. ඉතින් අපි room tour එකක් කරමු. මේ ඉන්නේ මම. මේ ඉන්නේ අල්ලපු ගෙදර එක. ඉතින් මේ තමයි room එක. balcony එක. මේ ඉන්නේ මම. ඉතින් මොම් තමයි තියෙන්නේ. මේක මොකද්ද? එහා පැත්තේ කාමරේ හරිනේ පරිනේ. තත්ත්වයක් දාලා දු. bathroom එක. tada. මෙතන තියෙනවා ඉඩ. ඉතින් අපි පොඩක් වෙලා ඉඳලා ඊට පස්සේ අම්මු මොනවාද නෙවෙයි තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපිට එක පුංචි වතුර බෝතල් දීලා තියෙනවා. කොෆි හදා ගන්න කොෆි මැෂින් එකක් තියෙනවා. නමුත් මං හිතන විදිහට කොෆි කැප්සූල් තියෙන්නේ නැහැ. වෝ යේ කැප්සූල් තියෙනවා. full cream milk, sugar, brown sugar, tea, wine glasses. අපිට වයින් බෝතලයක් ගේන්න අපි ප්ලෑන් කරන් හිටියේ අපිට අමතක වුණා නේද? දැනුත් කියලා අරන් ඉන්නවා. අපි සමහරට වයින් බෝතලයක් කරන්නේ අපි චීස් ආරද්දාව. ඉතින් ළඟපාත ඉන්නවනේ කවුරු හරි වයින් බෝතලයක් කරන් ඉන්නවා. අපි ඉන්නේ ක්වීන් එලිසබෙත් එකේ by the way. මේ තමයි මගේ අලුත් කැමරාව. ෂොක් නේද? මගේ බර්ත්ඩේ එකට තරිඳු බබා මට gift කරා. ඉතින් ඒකෙන් ගත්ත ෆොටෝ තමයි මේ. මේ තමයි මගේ අලුත් හොබි එක. ඉතින් මම ඒකත් අරන් ආවා. මේක ඕල් ස්ටෆ් එකක්. නිකන් ෆෝන් එකෙන් ෆොටෝ කරනවා වගේ නෙමෙයි. මේකෙන් ෆොටෝ කරනකොට පා. ඉතින් ලොකු මුකුත් නෑ. බටන් එකේ පුව ෆොටෝ එක පූ ගාලා උඩට එනවා. යන්නයි. බබා. ඉතින් අපි යනවා රූම් එකෙන් එළියට මොනවද තව නෙමෙයි තියෙන්නේ කියලා බලන්න යමු. ඉතින් අපි පල්ලෙහාට ආවා. අපිට උඩට යන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි හොයාගත්ත ලස්සන තැනක් වෙන්න දෙනවා මොකද? සිත බලමුස් කචුට. මේ තමයි casino. සමහර ඒවා display only.
ලස්සන මා ලස්සන වයිබ් එකක් මෙතන දෙනවා. හැමෝටම ඇවිදින්න තියෙන කොරිඩෝ එක. මේ පැත්තේ පොඩි අර පාර්කින් එකක් තියෙනවා. This is so cool. තව බලමු මොනවද තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ The Crystal Bar කියන බාර් එකේ. ඉතින් බාර් එක නම් නැහැ. මේ හරියට පේන්නේ සිටි view එක. මේ තමයි entrance 2 එක. අර පැත්තේ entrance 1 එක තිබුණේ. මේ බාර් එක Friday to Sunday 3 pm to ඉසිවිරඩු බෑගිලා. අපි ඉන්නේ දැන් බාර් එකේ. මේක තමයි actual බාර් එක. අරක display බාර් එක. ඕ සුපරට launch එකක්. මේ තමයි history එක. මේ තමයි Queen Sydney නුවර ෆොටෝ එක. ඔක්කොම තියෙනවා මේ නැවට හම්බ වෙච්ච awards. ගොඩක් awards හම්බෙලා තියෙනවා. ලොකු හිස්ටරි එකක් තියෙනවා. අවුරුදු 20ක් මේ නැව පැසෙන්ජර්ස් ලා අරන් ගිහින් තියෙනවා 2.5 මිලියන්. ඉතින් මම දැක්ක ලොබි එකේ හිස්ටරි එක මම කියවනකොට ඉතින් හරි ලස්සනයි. මේ මොනවාද තව එකක් තියෙන මේ නෙවෙයි ස්පෙෂල් දේ තමයි මේ නැව තමයිලු රිවර්ස් එකට යන ෆාස්ට් නැව. يعني ඉස්සරහට නැතුව රිවර්ස් එකට ෆාස්ට් යන්නේ මේ නැව තමයි. දැන් ඉතින් රිටයර් වෙලා ඉන්නේ. රිටයර් වුණත් මිනිස්සුන්ට ආදරට ලස්සන එක්ස්පීරියන්ස් එකක් දෙන නැව. අපි ඉස්සරහට ඇවිදගෙන ආවා. ඉතින් මේ හිස්ටරිය කියවන මේ තමයි එක්සිබිෂන් එක බබා. මේකේ මියුසියම් එකකුත් තියෙනවා. ඉතින් අපි හොයාගත්තා මේ වේරා නේද ශ්‍රී ලංකාවට ගිහුව එලිසබෙත් රජින එලිසබෙත් ක්වීන් හොටෙල් එක. රජින නෙවෙයි. ඒකෙන් ලංකාවේ හිස්ටරි එක ලියලා තියෙන පුංචි ඩොකියුමන්ට් එකක්. ඉතින් මෙතන තියෙනවා මේ ගොඩක් තියෙනවා. වෙන රටවල් වලට ගිහිපුවා ඉතින් ලංකාවේ අපිත් තියෙනවා. ඕ කොච්චර සතුටුද. මේ නැව කොහෙන් එනවද කියලා අපි දෙන්නට හිතා ගන්න බෑ. ඉතින් මේ පැත්තේ තියෙනවා ඒක යාච් ක්ලබ් කියලා තමයි නේම් කරලා තියෙන්නේ. මොකද හොයාගත්තේ? ඕ I do, I do. ආමේ යන්න බැහැ. පැසෙන්ජර්. ස්ටොප් ඕනේ. Rolls Royce. Queen Elizabeth II. මේ තමයි ෂෝ එකට තියෙන Rolls Royce එක. අපි ඉන්නේ 7 එකේ pool මට පිටිපස්සේ.
අපි ආවා කාමරේට. Whoa, surprise! Happy birthday! Oh, happy birthday to you! Yeah, cake කන්න. Oh, nee, wow! Let's surprise කරනවා. මගේ උපන්දිනේ සතියක් තිස්සේ සම්බරනවා. Thank you so much. උදයක් ගහගත්තේ. Come on. Oh. අපි රූම් එකට ගිහිල්ලා මගේ බර්ත්ඩේ කේක් එක සෙලිබ්‍රේට් කරලා. ඔව් මේක කලින් දැක්කේ නෑ. මේ නෙවෙයි මේ පුදුම දේවල් තියෙනවා. කොහෙවත් කවුරුවත් ගයිඩ් කරන්නේ නෑ. අපි ඇවිදලා තමයි හොයාගන්නේ. ඉතින් මෙතනත් එක්සිබිට් එකක් තියෙනවා. මේ තියෙන්නේ දුබයි එකට ආවා කියලා නැවතුවා ළමයි. ඉතින් දැන් අපි ආයෙත් මම චේන්ජ් කරා ඔරෙන්ජ් කලර් එකට. තරඳු චේන්ජ් කරේ නෑ. ඉතින් අපි දැන් යනවා උඩට හොයාගෙන. ෆයිනලි අපි ආවා. අපි හොයාගත්තා. මාර්ගේ වදුන්නේ එළියට එන්න. අපිට තන හොයාගන්න බැරි වුණා. කොහෙවත් නෝටිස් එකක් දාලා ඉතින් නෑ උඩ තියෙන දුම්කවුලුව වගේ එක. දුම්කවුලුව නේද ඒකට කියන්නේ? එන්ජින් එකෙන් දුම් යවන්නේ ඒකේ. අපි දැන් ඉන්නේ සිටි විව් එක පැත්තේ. එහා පැත්තේ තමයි ඕෂන් විව් එක තියෙන්නේ. බුර්ජ් ඛලීෆා. වෝ මෙතන තමයි මේ දිගේ තමයි ඔරිජිනලි ලැබෙන්නේ. මෙන්න මේ දිගේ තමයි සේෆ්ටි බෝට් තියෙන්නේ. මේ තමයි බෝට් පල්ලෙහාට දාන ක්‍රේන් එක වගේ. ලස්සනයි. ලස්සනක් තියෙන්නේ. ඔෆිෂියලි අපි ෂිප් එකකටත් ආවා. අපිට මෙතන ඉඳලා ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන් වෙයි. Wow, this is crazy. සන්සෙට් එකක් බැලුවා. හරිම ලස්සන සන්සෙට් එකක් තිබුණා. ඉතින් දැන් අපි රූම් එකට යමු. ටඩා. රෑටත් ලස්සන ඇති. ලයිට් දැම්මහම මේ හැරිය. Let's go to the room. Yeah. අපි ආවේ කොහෙද? හරි.
හලෝ ඉතින් අපි ආව රූම් එකට තරුදු ගියා අපිට පොඩි බඩුවක් අරන් හලෝ අප්ඩේට්ස් දෙන්න ආවේ මම අපේ vlog එකේ ඉතින් මගේ GoPro එකේ බැටරි ලෝ වෙලා තියෙන්නේ ඉතින් අපි ආව වොච් දාගත්තා ඉතින් අපි දෙන්න අද සෙලිබ්‍රේට් කරන්න හදන්නේ වයින් එකක් ගෙනාවා ටඩා ඉතින් cheers අපි මෙහෙම වයින් එක පොඩ්ඩක් ටේස්ට් කළා ඊට පස්සේ පොඩ්ඩක් රස කරන්න හිතාගෙන ඉන්නේ ඉතින් ආයෙත් උඹලට හම්බ වෙන්නම් උදේට අපේ breakfast buffet එකෙන් ටඩා good morning අපි නැගිට්ටා ඉතින් last වුණා අපි නිදා ගන්නකොට ටිකක් පරක් වුණා දැන් breakfast ගන්න යනවා room ගිහින් breakfast ගන්න යන්නේ ඉතින් video clip එක ගන්න උනේ නෑ හොඳටම පරක් වෙලා තිබුණේ දැන් breakfast තියෙන තට්ටු හොයන්න වෙනවා ඉතින් updates ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා අපිට හොඳටම නින්ද ගියා අපි දෙන්න පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරා ඊයේ වයින් එකක් ගෙනල්ලා ඉතින් ඒකෙන්ද වැඩිපුර නින්ද ගියා බලමු මොනවාද බ්‍රෙක්ෆාස්ට් එකේ තියෙන්නේ කියලා ඉතින් මට තියෙන්නේ කැමති විදිහට අපිට ඔම්ලට් eggs boil egg හදා ගන්න පුළුවන් මෙතන තියෙන ජුස් බාර් එක ඉතින් මම කොෆි එකක් ගත්තා හරි වං කරගෙන ඉන්නේ ඔයාලාගෙන අපි දෙන්නට හම්බුණා ලස්සන කෝනර් එක cappuccino එහෙනම් අපි කනවා හලෝ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ආවා ඉතින් දැන් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ අපි රූම් එකට බයි බයි කියලා යන්න හදන්නේ ඉතින් 12ට තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ දැන් 11යි වෙලාව ඉතින් අපි හිතනවා ඕරෝ අපිත් එක්ක Queen Elizabeth II hotel එකේ වීඩියෝ එක බලලා පොඩි එක්ස්පීරියන්ස් එකක් බලලා එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්න. ඔයාලටත් මේ වගේ පුංචි ට්‍රීට් එකක් දෙන්න ඔයගොල්ලන්ගේ වැඩවලින් මිදිලා. ඉතින් මේකත් ලොකුම නැවක යනවා වගේ අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒක දැන තිබුණත් වෙනස් විදිය හොටෙල් එකක්. ඉතින් අපේ Sogna2 YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ තවත් ලස්සන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට. ඉතින් එහෙනම් ආයෙත් එන ලස්සන වීඩියෝ එකක් අරන් බයි බයි. බබා. බයි බයි. 12ක් තියෙනවා තට්ටු මේකේ. 12 යනවා පිටියට ආවා. විනාඩි 15ක් විතර ගිහින් පාරේ angkat පිටියට යනවා. මේක ටැබ්ද? දාන්න. Gimana? Please visit authorizing. And then Thank you. Karga. Kargana. මොකක් ඒක ගන්න හැබැයි ආරදින් චූස් කරන්න ඕනේ මෙතන තියෙන අයිරවේ චූස් කරන්න ඕනේ මෙතන තියෙන කරගන්න මැද්දට තිබ්බ වීරක් කියනවා වේම තදයි බෑ නැව ඕනේ නැව නෑ යකෝ අන්තිමට තියෙන කිල්ලන්න එපා මෝනේ
ring workout. Katai. Please turn the wheel. Please turn the wheel. Oh, hold on. Ah, yes. That's how you get it. Show me. Oh. Queen Elizabeth. මේක එන්නේ ඊළඟට තියෙන එක එන්නේ. ඔක්කොම කරකවන්න දෙන්නේ.